Yeah, welcome to my YouTube channel. So today I am going to teach you very important and essential sentences pattern which is very useful for your day-to-day uses. ඉතින් අද මම ඔයාලට ඉතාමත් වැදගත් වන ඒ වගේම අත්‍යවශ්‍ය වන වාක්‍ය රටාවක් ඔන්න මම අද අරගෙන ආවා. මේක මගේ පළවෙනි වීඩියෝ එක. ඉතින් මම ඔයාලගෙන් ආදරෙන් ඉල්ලා සිටිනවා මගේ YouTube channel එක subscribe කරන්න, ඒ වගේම like එකක් දාන්න අමතක කරන්න එපා. බලමු අද වාක්‍ය රටාව මොකක්ද කියලා. feel like කියන වාක්‍ය රටාව. feel like. මොකක්ද අද වාක්‍ය රටාව? feel like. යමක් කරන්න හිතෙනවා. යමක් කරන්න හිතෙනවා කියන වාක්‍ය රටාව. වාක්‍ය රටාව. ඉතින් අපි බලමු මොනවද දීලා තියෙන උදාහරණ වාක්‍ය කියලා. මට මොනවා හරි කන්න හිතෙනවා. මට මොනවා හරි කන්න හිතෙනවා. මට මේ ගැන ඔයාට කියන්න හිතෙනවා. මට මේ ගැන ඔයාට කියන්න හිතෙනවා. මට මේ ගැන ඔයාට කියන්න හිතෙනවා. අපිට අද එහෙ යන්න හිතෙනවා. අපිට අද එහෙ යන්න හිතෙනවා. ඇයට චාරිකාවක් යන්න හිතෙනවා. ඔහුට ඉංග්‍රීසි චිත්‍රපටයක් බලන්න හිතෙනවා. අපි එහෙම කියනව නේද? අපිට මේ දේ කරන්න හිතෙනවා කියලා, මට මේ දේ කරන්න හිතෙනවා කියලා කියන්නේ. මෙන්න මේ වාක්‍ය රටාව. බලමු අපි පළවෙනි එක කොහොමද නිර්මාණය කරන්න කියලා. මට මොනවා හරි කන්න හිතෙනවා. දැන් එතකොට මේකේ කර්තෘ කවුද? මට. එහෙමනම් අපි එතනින් තමයි වාක්‍ය ආරම්භ කරන්න ඕන. එහෙනම් අපි දානවා I කියලා. එහෙනම් අපි දානවා I කියලා. දෙවෙනි පියවර feel like. ඔබට ඉහත දිස්සනවා ඇති දීලා තියෙන වාක්‍ය රටාව. I feel like. ඉන්පසු ක්‍රියාපදය දාන්න ඕන. හොඳට මතක තියාගන්න මේක. ක්‍රියාපදය දාන්න ඕන ing. ක්‍රියාපදය දාන්න ඕන ing. I feel like මට හිතෙනවා. මොකක්ද කරන්න හිතෙන්නේ? මොනවා හරි කන්න. කනවට eat. එහෙනම් අපි ing දාපුවාම eating බවට පත් වෙනවා. eating බවට පත් වෙනවා. I feel like eating මොනවා හරි කියලා කියන්නේ අපි something. මොනවා හරි කියලා අපි කියන්නේ something. I feel like eating something. I feel like eating something. මේ වාක්‍ය හරි ලේසි. මට මොනවා හරි කන්න හිතෙනවා. I feel like eating something. මට මොනවා හරි බොන්න හිතෙනවා කියලා දැන් කොහොමද කියන්නේ? I feel like drinking something. I feel like drinking something. මෙන්න මේ ආකාරයට. අපි බලමු ඊළඟ වාක්‍ය. මට මේ ගැන ඔයාට කියන්න හිතෙනවා. මට මේ ගැන ඔයාට කියන්න හිතෙනවා. කාටද කියන්න හිතෙන්නේ? මට. එහෙනම් I. එහෙනම් අපි දාන්නේ මොකක්ද? I කියන වාක්‍ය. එහෙම නැත්නම් subject එක තමයි අපි යොදන්නේ. I ඉන්පසු feel like. I feel like කියනවට ක්‍රියාපදේ tell. කියනවා ක්‍රියාපදේ tell. දැන් අපි tell දානවද? නැහැ. telling ing දාන්න ඕන. I feel like telling කාටද කියන්න ඕන? you ඔයාට. ඔයාටනේ කියන්න තියෙන්නේ. මේ ගැන කියන්නේ about this. about this. about this. I feel like telling you about this. I feel like telling you about this. අපි බලමු ඊළඟ වාක්‍ය. අපිට අද එහෙ යන්න හිතෙනවා. අපිට අද එහෙ යන්න හිතෙනවා. අපිට we feel like. we feel like. යනවා ක්‍රියාපදය go. දැන් අපි දාන්න ඕන going කියලා. ing එන්න ඕන. we feel like going. එහෙ කියලා කියන්නේ there. එහෙ කියලා කියන්නේ there. I feel like going there today. I feel like going there today. I feel like going there today. ඇයට චාරිකාවක් යන්න හිතෙනවා. ඇයට චාරිකාවක් යන්න හිතෙනවා. කාටද යන්න හිතෙන්නේ? ඇයට. එහෙනම් අපි ඇයට නම් she.
ඔබ හොඳින් මෙහිදී මතක තබා ගත යුතුයි. he, she, it. ඒ කියන්නේ ඒක වචන කර්තෘ පද. මොනවද ඒක වචන කර්තෘ පද? he, she, it. මේ he, she, it වලට පසුව feel කියන ක්‍රියාපදයට අපි s අකුරක් එකතු කළ යුතුයි. අපි s අකුරක් එකතු කළ යුතුයි. ඒක හොඳින් මතක තියාගන්න ඕන. she එකටත් he එකටත් it එකටත්. she feels like යනවට අපි කියන්නේ go කියලා. එහෙනම් ඒක ing වෙන්න ඕන. she feels like going on a trip. On a trip. She feels like going on a trip. මේ trip කියන වචනයත් එක්ක on කියන preposition එක සාමාන්‍යයෙන් යෙදෙනවා. She feels like going on a trip. ඔහුට ඉංග්‍රීසි චිත්‍රපටියක් බලන්න හිතෙනවා. ඔහුට ඉංග්‍රීසි චිත්‍රපටියක් බලන්න හිතෙනවා. කොහොමද මේ වාක්‍යය අපි දැන් කියන්නේ? ඔහුට නම් මොකද්ද? he. ඔහුට නම් he නේ. එහෙනම් අපි වාක්‍ය හදාගෙන යමු. he feels. අර මම කියව he sheet එක්ක අනිවාර්යෙන් මේ feel එකට s අකුරක් දෙන්න ඕන. he feels like බලනවා ක්‍රියාපදයේ watch. දැන් ඒක ing වෙන්න ඕන. watching. he feels like watching. දැන් මොකක්ද බලන්න හිතෙන්නේ? ඉංග්‍රීසි චිත්‍රපටිය. English movie. මොන English movie ද? An English movie. An English movie. An කියන අපි ආටිකල් එක ගත්තේ මෙතන e අකුරෙන් පටන් ගන්නෙ නේ. ඒ කියන්නේ e අකුරෙන් උච්චාරණය වන නාම පදයක්. English. එතකොට vowel එකක් තියෙන්නේ. An English movie. He feels like watching an English movie. He feels like watching an English movie. දැන් ඔයාලටත් පුළුවන් ඔයාලගේම වාක්‍ය හදන්න. මට මේ දේ කරන්න හිතෙනවා. අපිට මේ දේ කරන්න හිතෙනවා. මුලින්ම කරන කෙනා. එහෙම නැත්නම් subject එක. ඊළඟ පියවර feel like. දෙවෙනි පියවර feel like. තුන්වෙනි පියවර ක්‍රියාපදයේ ing ස්වරූපය. එහෙම නැතිනම් ක්‍රියාපදයට ing දාලා හදන කොටස තමයි අපි යොදාගන්නේ. හරි. ඉතින් මම හිතනවා මේ පාඩම වලට පැහැදිලි වෙන්නේ නැති කියලා. දැන් ඔයාලට පුළුවන් ඔයාලගේම වාක්‍ය නිර්මාණය කරන්න. ඊළඟ වීඩියෝ එකකින් හම්බ වෙනතුරු ඔයාලට සුබ දවසක්.